වෙනවා නම් මෙහෙම එක් වෙමු. එක්සත් ජාතික පක්ෂය සජිත දෙපැත්තකට වෙලා දැන් සෑහෙන කාලයක්. පහුගිය පළාත් පාලන මැතිවරණයට කතා කරා එක්සත් ජාතික පක්ෂයයි සජිතයයි ලොකු සාකච්ඡාවක් පැවැත්තුවා. ලොකු කට්ටිය ඇවිල්ලා සාකච්ඡාවට ඉඳගත්තා. ඒත් අසාර්ථක වුණා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේවත් එකතු වෙලා ගමනක් යන්න ඒගොල්ලන්ට බැරි වුණා. චාමර සම්පත්ලා වගේ විපක්ෂයේ ඉන්න අය හැමතිස්සෙම කියනවා මේ පක්ෂ දෙක එකතු විය යුතුයි කියලා. පොදු ජනතාවගේ හඬක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය සහ සජිතය එකතු විය යුතුයි කියලා. නමුත් තාම කිසිම සද්දයක් නැහැ, එකතු වෙන ලකුණක් නැහැ. ඉතින් අපි මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යන ගමනේදී ඉදිරි සාකච්ඡා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එක්සත් ජාතික පක්ෂයට හා සජිතයට එක් වෙන්න ලැබේවා සහ දකුණ දිනන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ යන ගමනේදී අපිට හම්බ වුණා හිතවතෙක්. එක්සත් ජාතික පක්ෂය තුල අවුරුදු 50ක දේශපාලන අත්දැකීම් තියෙන ඔහුට තියෙන යම්කිසි ක්‍රමවේදයක් මේ සැකසිය යුතුයි කියලා. මේ ක්‍රමවේදය අපි පොඩ්ඩක් ඇහුම්කන් දීලා බලමු අපට හරි ගමන පෙන්වයිද කියලා. අයිබෝවන් සියලුම දෙනාට අපේ සහෝදරිය ඇඳුනුවා වගේ එක් වෙනවා නම් මෙහෙම එක් වෙනවා. ඉතින් එක්වීම ගැන කතා කරාම දැන් තියෙන මේ රටේ තියෙන ලොකුම එක්වීම තමයි ජාපේ සහ සජිතේ එක්වීම. ඉතින් ඒක ගැන විස්තර කරා ඒ ගැන අපි කතා කරනවා. මම කියන්නේ මේ එක්වීම සඳහා අපි යම්කිසි ක්‍රමවේදයක් පියවරවල් කීපයක් තබමින් යන්න ඕන කියලා. මාර්ගයේ පැහැදිලි, මාර්ගයේ ප්‍රතිඵලය පැහැදිලි, ඒ පියවරවල් වල යන්නේ කියන එක තමයි මගේ අදහස. ඒතකොට අන්නේ පියවරවල් අනුගමනය කරන්නේ නැතුව තාක්කල් අපිට මේක වෙන්නේ නැහැ. එතකොට අපි මේ පියවරවල් වලට යන ගමන ගැන හිතාගෙන මම කැමතියි ඔයාලට හවුල් වෙන කට්ටිය හවුල් වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි දෙයක් කියන්න. දෙවෙනි ලෝක යුද්ධය තිබුණා. එතකොට දෙවෙනි ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශවයන් එකතු වුණා. ඒකේ ගොඩාක් කට්ටිය ඉන්නවා. රුසියාව, එංගලන්තය, ඇමරිකාව, එංගලන්තය වටේ තියෙන පොඩි රටවල් කිහිපයක් ගොඩක්. නමුත් ඒ රටවල් වලින් ප්‍රධානම වශයෙන් හිටියේ ඇමරිකාව, එංගලන්තය, ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ සෝවියට් රුසියාව චීනෙත් හිටියා. නමුත් නිතර සාකච්ඡා කරමින් කතාවල හිටියේ එංගලන්තයේ ජනාධිපතිවරයා, එංගලන්තයේ අගමැතිවරයා, ඇමරිකාවේ ජනාධිපතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා. මම මේක කියන්නේ දැන් මේගොල්ලෝ කතා කරද්දී හැම විටම සමාන තත්ත්වයකින් සමාන මට්ටමින් කතා කරන්නේ. මහා බලවතුන්. ඒක නිසා තමයි ඒගොල්ලෝ ආරක්ෂක මණ්ඩලයට පසු කාලයක එන්නේ. නමුත් මේ අයගෙන් තිබුණා ප්‍රංශ ජනාධිපතිවරයාගේ විශේෂයක්. මොකද ඔහු ප්‍රංශයෙන් ආවේ තනියෙන්. පොඩි ප්ලේන් එකක නැගලා මේ ඇවිල්ලා එංගලන්තයට ගොඩ වැස්සා. එතන ඉඳන් එයාගේ වියදම හොයාගන්න නැති අර ඔයගොල්ලන්ගේ ආගන්තුකෙක් වශයෙන් නෙවෙයි. එතන හිටියා. එතකොට එයා මිනිස්සු බැලුවා මේ මොකද කියලා. ඒ වෙනකොට ප්‍රංශය ජර්මනියට යටත් වෙලා ඒගොල්ලන්ගේ රූකඩ රාජ්‍යය පවත්වාගෙන යන තැන. නමුත් මේ මිනිස්සයා මෙතෙන්ට ආවා. ඇවිල්ලා එනකොට එයාගේ අර මේසේ අනිත් කට්ටිය හා සමානයි. කවුරුවක් කිව්වේ නැහැ ඔයාලට රටකුත් නැහැනේ. ඔයාලට සෙබළුත් නැහැනේ. ඔයාලට මුකුත් නැහැනේ කියලා. නමුත් එයාගේ වටිනාකම තිබුණේ එයා යුද්ධ විශේෂඥයෙක්. තාම හොඳින් යුද්ධය දන්නවා. ඒ වගේම අප්‍රිකාවට තිබුණා ප්‍රංශ යටත් විජිත සමූහයක්. ඒ දෙකටම වඩා අනිත් අය කල්පනා කරේ අවශ්‍ය අවස්ථාවකදී ප්‍රංශය නැගිටව ගන්න පුළුවන් ශක්තිය තියෙන මෙයාට කියලා. එතකොට අන්න ඒ උඩ මේ සියලු දෙනා කාටවත් පහත් කළ සැලකුවේ නැහැ. එක විදියට ගියා. අවසාන යටත් වීමේ කිවිසුම අත්සන් කරන වෙලාවේදී මේස එක පැත්තක මිත්‍ර පාර්ශවයේ හමුදා ඉන්නවා, අනිත් පැත්තේ යුද්ධයට සහභාගී වුණු ජර්මනිය ඇතුළු පාර්ශවයේ ඉන්නවා. ජර්මන් ජනරල්ලා වාඩි වෙන ගමන් පොදුම වෙලා බැලුවා ප්‍රංශකාරයෝත් ඉන්නවාද කියලා. මොකද ප්‍රංශය ඒගොල්ලන්ගේ යටතේ තිබිච්ච එක. ඒගොල්ලන් කොහොමද කියලා. එතකොට තමයි මේ වැඩේ තේරෙන්නේ. ඒ තනි මිනිහෙක්ට ඒ ගෙනාපු දුර වගේම ඒ වගේම අනිත් අය එයාලට තිබිච්ච ගෞරවය තමයි මම කියන්නේ. අපි ආරම්භයට කලින් අපි ප්‍රාර්ථනා කරමු එජාපය සහ සජබේ එකතු වේවා.
ඒ වගේම මේ එකතුවට තව තවත් හිතවත් පක්ෂ එකතු වේවා. ඒ සියලු දෙනාට ඉතා හොඳින් වැඩ කරලා ශක්තිමත් සංවිධානයක් හදාගන්න පුළුවන් වේවා. ඒ සංවිධානයට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සියලුම පළාත් සභා දිනා ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඇත්තටම අපේ අරමුණ සහ ඉලක්කය විය යුත්තේ ඒක තමයි. මම උත්සාහ කරන්නේ මේ පක්ෂ එකතු කරන්න කොහොමද අපි ගමනක් යන්නේ කියන එක. ඇත්ත වශයෙන්ම මේක දේශපාලන කාර්යයක් වගේම කළමනාකරන කාර්යයක්. එතකොට මේකේ මූලිකම කොන්දේසි තමයි සමානාත්මතාවය. සම අවස්ථා අන්න ඒ උඩ තමයි මේක හැදිලා තියෙන්නේ. මේක අපි හරියට බලනවා නම් අපි වෙසක් එකට අපි ආලෝකයට පහන් පත්තු කරනවා, බකට් දෙනවා ඒ වගේ. එතකොට මේක හරියට වෙසක් කූඩු එහෙම නැත්නම් බකට් කීපයක් දැල්වනවා වගේ දැල්වලා පළාතේදී කරනවා වගේ වැඩක්. හැබැයි මේකේ විශේෂය තියෙන්නේ අර සාමාන්‍ය විදියට මව් කූඩුව තියෙනවා. ඒකේ පැටවු තට්ටුවක් ඊළඟට ඉන්නවා. ඒ පැටවුගේ තව තට්ටුවක් ඉන්නවා කියනවා. ඒ ක්‍රමේ නෙවෙයි. ඒක හයරාකි කියන ක්‍රමේ. ඒ ක්‍රමේ නෙවෙයි අපි යෝජනා කරන්නේ. බකට් වල ප්‍රමාණය සහ ලස්සන වෙනස් වෙන්න පුළුවන්. නමුත් එක ලණුවක් ඇදලා එක විදියට ඉල්ලන්නේ. ඉතින් මම මේ ක්‍රමය විස්තර කරන්න මම ඇත්ත වශයෙන්ම මේ ක්‍රමය අපි විශ්වවිද්‍යාලවල අපේ කාලේ ඉගෙනුනේ නැහැ. දැන් කාලේ විශ්වවිද්‍යාලවල උගන්වන මේ වගේ සමාන ක්‍රමයක් සංස්ථා ආදී පාලනය කරන්න ආයතන. නමුත් මේක අපි ගන්නේ මේ දේශපාලනට. මේ ක්‍රමය මම මුලින්ම ඇහුවේ මෙහෙම එකක් ගැන 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කියනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වේ මම ජාතික ප්‍රශ්නේ වෙනුවෙන් වටමේස සාකච්ඡාවක් ඇඳවනවා. එතකොට අපිට මේක කතා කරන්න පුළුවන් කියලා. අපිට ඇත්තටම ඒ කාලේ අපිට ළමයි වශයෙන් ඒක හැමෝම තේරුන්නේ නැහැ. පස්සේ තේරුම් ගියා වටමේස සාකච්ඡාවක කියන්නේ මේ මේසේ වාඩි වෙලා ඉන්න කවුරුත් එකයි, ලොකු අය පොඩි අය නැහැ. අර මම මේ කියන්නේ එක්කෙනාගේ හැකියාව හෝ පාර්ශවකාරයෙක් වශයෙන් ඉදීම ඉතා වටිනවා විස්තර කරනවට වඩා වෙනත් අර්ථයක්. එතකොට මේ උඩ අපිට යම් බාධාවල් අපිට ඇවිල්ලා තියෙනවා. කවුරුවත් කියන්න හොඳ නැහැ. එක පාර්ශවයකින් අපි දැන් මුලින් කතා කරන්නේ ජාප සජ්ජය ගැන. එක පාර්ශවයකින් කියන්න පුළුවන් අපිට තමයි අපේ ගොඩ ලොකුයි, අපේ අය වැඩි මෙහෙම කියලා. අනිත් පාර්ශවයෙන් කියන්න පුළුවන් ඔය වගේද අපේ පැත්තේ ඉන්න කට්ටියගේ තියෙන මොළයට කාටවත් ගන්න බෑ මෙහෙමයි කියලා. ඉතින් ඕවා කරලා ආරම්භයේදීම ભેද හදා ගන්න ඕනේ නෑ. අපි එතකොට කරන්න ඕන කොහොමද මේක ගෙනියන්නේ කියන එක. අනිත් එක සාකච්ඡාවල මම සාකච්ඡාවලට උපතපාස කරනවා නෙමෙයි. මේ සාකච්ඡාවල බොහොමයක් කතා කරන්නේ කවුද නායකත්වයේ ගන්න. කොහොමද ඊළඟ මැතිවරණේ කොටා එක බෙදාගන්නේ. පහට එකේ අනුපාතයටද අපිට වැඩි නිසා එහෙම මේක හරියන වැඩක් නෙවෙයි. මඟුලක් කසාදයක් කතා කරත් දෙපාර්ශවයේ සමාන නැත්නම් එක පැත්තක් අනිත් මිනිසුන්ට අපහාසාත්මකව කියනවා නම් අපේ පවුල් වල ඉන්නවා බර ගණනාවක් මෙහෙමයි කොච්චර මිනිස්සු ඉන්නවද හැමතැනම රටේම ණය වෙනවා උණ්ඩ ණය එකක් නැහැ. අනිත් පැත්තේ කියන ඔය අර්කෝනාය වගේ අපේ මාමට මෙච්චර සල්ලි තියෙනවා ඒට පුළුවන් ඔබු සේරම සල්ලි වලට ගන්න. ඔහොම කරලා බෑ. දෙගොල්ල තමන්ගේ ගෞරවය රැකෙන විදියට තමන්ගේ අවස්ථාවල් තමන්ගේ හැකියාවල් පාවිච්චි කරලා මේ බඳින්න ඉන්න දෙන්නට ඒක බැඳලා ඒ දිවියට යන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒක තමයි මේකේ මම යෝජනා කරන දැන්ට භාවිතයේ තියෙන 2007 විතර ඉඳලා බ්‍රයන් කියලා ඇමරිකාවේ මහත්තයෙක් ඒක හොයලා සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් ප්‍රචලිත කර මෙතඩ් එක ඒ මෙතඩ් එක උඩ ඉඳන් නෙමෙයි මම කියන්නේ. ඒක දේශපාලනය යොදා ගන්න විදිහකුත් නෑ. මම කියන්නේ මේ ජේ.ආර්. ජයවර්ධන අපිට හඳුන්වා දුන්නු සමානාත්මතා සංකල්පයේ තියෙන වටමේසයේ උඩ. මම හිතන්නේ අපි අතීතයට ගියොත් ලිච්ඡවි රජදරුවොත් වාඩි වෙන්නේ නැත්තේ එක මේසයක වටේ. දැන් ඔබතුමාලට පේනවා ඇමරිකාවේ ජනාධිපති තවත් රටක ජනාධිපති කෙනෙක් එක්ක එසා පිරිස එක්ක වාඩි වෙනවා කතා කරනවා සාකච්ඡා මේසයක ඉන්නේ දෙපැත්තේ. ලස්සනට දෙපැත්තේ වාඩි වෙලා කතා කරනවා. ඇමරිකන් ජනාධිපති හෙඩ් ටේබල් එකේ වාඩි වෙලා අනිත් රාජ්‍ය නායකයා සා පිරිස එක්ක කතා කරන්නේ නැහැ. දැන් උට තමයි ඉතින් සරල මූල ධර්ම. ඒකට අපි ඒකෙදි කතා කරන්න ඕනේම වෙනම කතා කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන්
සාකච්ඡා මේසයක වාඩි වෙන විදිය. මේක මේසේ. මේකේ හෙඩ් ඉන්නවා. ඕනනම් ඇසිස්ටන්ට්ලා ඉන්නවා. මේකේ අනිත් අය ඉන්නවා. සාමාන්‍යයෙන් මොකද තමයි යන්නේ. පක්ෂය ගියත් යන්නේ අර මම කිව්වා වගේ බතර ක්‍රමෙන් තමයි පක්ෂය කියින් කරන්න බෑ. නමුත් අනිත් අය එකතු වෙලා කරනකොට ওই වැඩේ කරන්න බෑ. එතකොට අපිට පුළුවන් දෙගොල්ලක් එකතු වෙලා නම් මේ සාකච්ඡාව කරන්නේ පාර්ශව දෙකක් නම් මෙන්න මේ වගේ වෙනසක් කරගන්න. මේකේ මේක බි ඉතින් මේ සාමාන්‍යයෙන්ම මෙතන තමයි හෙඩ් ඉන්නේ අනිත් කට්ටිය විදිහට යනවා ඒ ටීම් එකේ. එතකොට දෙගොල්ලෝ එකට කතා කරනවා. එතකොට දෙගොල්ලෝ එකතු වෙච්ච න්‍යාය පත්‍රයක් කතා කරනවා. දෙගොල්ලන්ට සම අවස්ථා තියෙනවා. එතකොට මෙතෙන්දි මේක හරියට කරගන්න ඕනේ නම් අපිට තවත් කෙනෙක් එකතු කරගන්න පුළුවන්. මේක මේ මොඩරේට් කරන කෙනෙක්. එයා ඇවිල්ලා මේ දෙපැත්තටම නෑ. මෙතෙන්ට දාගන්න ඕන ෆැසිලිටේටර් කෙනෙක්. මෙයාට පාසුකම් සපයන්න. එතකොට මේගොල්ලන් බැඳී ඉන්නේ දෙපැත්තට මේක. ඒගොල්ලෝ මූලිකයෝ නෙමෙයි. ඒගොල්ලන් අදහස් දාන්න යන්නෙත් නෑ. එපා කියන්නේ යන්නෙත් නෑ. ඒගොල්ලන් මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් හැමෝටම සමාන කාර්යයක් වගේ ඒක Tamanටම පාලනය කරගන්න පුළුවන් ඒ වගේ. එතකොට මේ කතා අවසානයේ තනින් තන කතා කියන්න බෑ. ඒක මේ වැඩේ වෙනුවෙන් තමන්ගේ පක්ෂ වෙනුවෙන් කතා කරන්න පුළුවන්. මේ වැඩේ වෙනුවෙන් කියනවා නම් ඒක බද්ධ වෙච්ච දේවල් තමයි ඉදිරියට කියන්නේ. ඉතින් ඒක මම හිතනවා පැහැදිලි කියලා. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පක්ෂ ගාන වැඩි වෙන්න. ඇත්තටම මගේ අදහස සජබයත් එජාපයත් එකතු වුණාට ඡන්ද දිනන්න බෑ. එහෙමනම් අපි එකතු වෙලා ඉන්න කාලේ දිනන්න ඕන. අපි දෙකම එකතු වෙලා ඉඳගෙන රාජ්‍ය බලය තියාගෙන අපි පෙරදුනා 2018 ප්‍රාදේශීය සභා නරක විදියට. ඒ වගේම අපි 2019 ජනාධිපතිවරණය කරේ එකතු වෙලා අපි ඒකත් පරාද වුණා. අපි 2015 දිනුවා ඒ එකතු වීමක් වෙලා. එතකොට අදට ඊටත් වැඩිය කුඩා සයිස් එකට මේ පක්ෂ බෙදලා තියෙන නිසා මේ සියල්ල එකතු වෙන්න ඕනකමක් තියෙනවා. ඒ වගේම තමයි ජවිපේ පාවෙලා ඉන අය අපේ මේ එකතුවට එයි කියලා අපිට ලොකුවට හිතන්න බෑ. මොකද ඒකට ගියේ පොහොට්ටු වගේ පක්ෂවලින්. එතකොට මේ ඒ පක්ෂ කොටස් වශයෙන් තියෙනවා. ඒක ඒගොල්ලන් බේර ගන්න ඕනේ වැඩ. අපිට එකතු වෙලා මේකෙන් එන අපි හොඳ ප්‍රතිඵල බලනවා. අපි එකතු වුණාම එක chance එකක් තියෙනවා. ඡන්දය දෙන්න නොගිය විශාල පිරිසක් එකතු වෙනවා. ඒ කියන්නේ UMP නිසා මොනවා හරි දෙන්න මේක ජයග්‍රහණයක් පේනවායි කිව්වහම එන පිරිස. ඒ කියන්නේ 2.4 නෙවෙයි 2.6 වෙන්න පුළුවන් 8 වෙන්න පුළුවන්. ඒ උනන්දුවත් එක්ක. නමුත් ඒ සියල්ලම කරලා ඉවර කරත් අපිට ගන්න පුළුවන් වෙන්නේ ඡන්ද ලක්ෂ 40ක් විතර. ඒකෙදි ඔප්පු වෙලා තියෙන දේ නිසා කියන්න පුළුවන්. නමුත් ඊට වඩා යන්න බෑ මේ තියෙන ඡන්දත් එක්ක. එතකොට ඉතුරු ටික අපි ඡන්ද ලක්ෂ 30ක් විතර හොයා ගන්න ඕනේ. ඒක හොයා ගැනීම සඳහා ඉලක්ක කරගෙන අපි අර අරමුණ තියාගෙන තමයි යන්නේ. අපි ජනාධිපතිවරණට ඉල්ලන්නේ කවුද? ඒවා මේ අපේ අරමුණු වෙන්න ඕනේ නැහැ. මේ ළඟ තියෙන දෙයට උත්සාහ කරන්න ඕන. මේ හවුල තුලින් කරන අංක එකේ වැඩේ තමයි පළාත් සභා මැතිවරණේ මේගොල්ලන් නොදීම කරින්න හදන එක ගන්න එක. ඊට පස්සේ ඒක ජයග්‍රහණය කරනවා. අන්න ඒ සඳහා කට්ටියට ඉල්ලන්න පුළුවන්. ප්‍රාදේශීය සභා මැතිවරණේ වගේ වෙන ඉල්ලලා එකතු කිරීම අමාරුයි. මේක එකතු කරලාම ගන්න ඕන. පළාතට බෝනස් හම්බ වෙනවා. ඒ වගේ නිසා. ඒතකොට අපි බලමු කණ්ඩායමක් කොහොමද වැඩ කරන්නේ කියලා. අර මුලින් කියාපු
මෙහෙවන්න පහසුකම් සපයන්න මෙතන ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ඉන්න පුළුවන් එක පාර්ශ්වයක්. ඒ තව පාර්ශ්වයක් ඉන්න පුළුවන් B. එතන මම 3 දෙනෙක් වශයෙන් ඇඳලා තියෙන්නේ ඒකත් මූලික දෙයක්. නියමිත නම් කරනවා තම නියමිත ගානක් එන්න ඕන. සම මට්ටමක කට්ටිය එන්න ඕන. එක පැත්තකින් නායකයා අනිත් පැත්තකින් කෙනෙක් සමාන කුඩා පක්ෂ වලට එහෙම බැලුවා ඇති. අනිත් ඒ තත්ත්වය අපි රැක ගන්නවා. එතකොට මේගොල්ලන්ට පුළුවන් කතා කරන්න. මේගොල්ලන්ට පුළුවන් මේවා එක සමාන විදියට අපි හදා ගන්න. එහෙම නැතුව දැන් මේක තමයි අපි නවීන ක්‍රමවේද සංස්ථා වගේ විශාල සංස්ථා එමසන් සමාගමේ කොට යම් සංස්ථා පවන්නේ ක්‍රමෙට 100ක් ඇරලා තියෙනවා. ඒකදී කව හැමතැනම පාලන කව ඒවා ඉතින් අපිට ඉච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මට පුදුමය සමහරු ඒ තාක්ෂණය අනාගත අධ්‍යාපනය ලබා දීම ඒ වගේ ලොකු මේ දේවල් අධ්‍යාපන ක්‍රම නවීන ක්‍රම කතා කරත් අපි සාකච්ඡා කරන්න අනිකා එක්ක වැඩ කරන්න පරණ පසුගාමී ක්‍රම ඇයි හිතන්නේ කියලා. මේක මේ රජුරුව උඩයි කුබල්ලෝ බිමයි ওই සිස්ටම් එකකට හවුල් කතා කරන දෙයක් යන්න බෑ. දැන් නිහතමානී වෙන්න ඕනේ. ඉතින් අන්න ඒක අපි හිතේ තියාගෙන තමයි මේ මූල ධර්මය අපි මූල ධර්මයේ මේ ක්‍රමවේදය ඉදිරිපත් කරන්නේ. එතකොට මේකේ තවත් අනිවාර්ය අංගයක් තමයි පොදු ස්ථානය. පොදු ස්ථාන තමයි ගන්න ඕනේ. තමන්ට එන්න බෑනේ. එතනදී මම සාරාංශගත කරනවා මේ කොටස හැම විටම අපි සාකච්ඡා කළ යුත්තේ වටමේසෙක. මේකත් එක්තරා විදිහක වටමේසයක්. අපිට ඕන සායකුයි තියා ගන්න පුළුවන් ඒක මෙහෙවන්නේ සහ පාසුකම් සපයන්නේ. ඒගොල්ලන්ට මූ කීමේ අයිතියක් නැහැ මේකට අදාළයි. එන නියෝජිත ගාන සමාන වෙන්න ඕන. සම මට්ටම් වල තිබෙයි තාම හොඳයි. ඊට පස්සේ ඒගොල්ලන්ට කියන්න කාරණා කියන්න තියෙන අවස්ථා ගාන එක වෙන්න ඕන. කවුරු හරි කෙනෙක් ආරම්භ කරන්න ඕන. ඒ ආරම්භ කරන්න ලොකු පණ්ඩායමේ කෙනා නෙමෙයි මෙන්න මෙයා. ඒ කියන්නේ අර මෙහෙවන්න. ඒ ආරම්භ කරලා අවස්ථාව දුන්නාම තමයි අවස්ථාව කියන්නේ. එතකොට ඊට පස්සේ අන්තිමේක තමයි ඒකාබද්ධ ප්‍රකාශන. සායිදිරියට අදහස් දැක්වීම. හරි දැන් අපි බලමු මේ කියුවේ පොදු කතාව. කොහොමද මේක අපේ පක්ෂ දෙකේ උන්නතිය සඳහා යොදාගන්නේ. මම පක්ෂ දෙක කියලා කිව්වට තවත් අවුල් වෙන්න පුළුවන් හැමතිස්සෙම කියනවා වගේ. ඒ වැඩේ වෙනුවෙන් මේ ක්‍රමවේදය හදාගෙන දැන් ඔහොම අපි කිව්වා මේ වාඩි වෙනවා කතා කරනවා. ඊට පස්සේ ආයෙ එනවා කතා කරනවා. මේ එහෙම හරියන්නේ නැහැ නේ. අපි වැඩ කරනවා. ටයිප්මනින් කතා ඉවර කරනවා. මම කියන්නේ මම මුල්ලු කිව්වා අපි අර බෙදා ගන්න බැරි ඒවා ගැන කතා කරන්න ගියාම තමයි අමාරුයි. වැඩ කරමුයි කියලා වැඩ ගැන කතා කරනවා නම් වැඩේ ලේසි. එතකොට අර කියන්නා වූ ගොඩ වැඩි කාටද හයිය වැඩි කාටද කියන ඒවා ඔටෝමැටිකලි මේක ඇතුලෙන් එනවා. ඒවට රණ්ඩු වෙන්න මොකක්ද කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නම් ඒක මොකද්ද අපි කරන්න ඕන කියලා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන අපි යන්නේ සංවිධානයේ ශක්තිමත් කරන්න රට පුරා. අපේ රට පුරා මේ කෑල්ල අතහැරෙනවා මේ කෑල්ල නැහැ. මම දන්නේ උතුරේ කොහොමද තත්ත්වය කියලා. ඒ උතුරේ වුණත් අපේ සංවිධාන තියෙනවා. ඒක කොහොමද ශක්තිමත් කරගන්නේ? සංවිධානයේ ශක්තිමත් කරගන්න. ඉන්න දැනට මූලිකව මේ පක්ෂ දෙකේ ඉන්න අය එකතු කරගන්නේ කොහොමද? ඒගොල්ලන් අතර සංනිවේදනයක් ගොඩනගන්නේ කොහොමද?
මේගොල්ලන් ශක්තිමත් වෙන්නේ කොහොමද? ඉතින් ওই කාරණා වෙනුවෙන් අපි මොනවද කරන්න ඕන කියලා. ඒතකොට අපි දන්නවා පක්ෂ සංවිධානයක් වුණාම සාමාන්‍යයෙන් තියෙනවා සාකච්ඡා සමිති කියන වැඩිහිටියන් ඒවා. ඊට පස්සේ තරුණ සමිති, යෝන් මේ කාන්තා සමිති ඒ වගේ. ඒ වගේම වැදගත් දේවල් තමයි මේ වෘත්තීය සමිති සහ අනුබද්ධිත සංවිධාන. දැන් ජවිපේ දිනුවේ මාධ්‍ය ප්‍රචාර වලින් කියලා හිතනවා. ඒකත් සෑහෙන බලපෑවා. නමුත් ඒ වෙනකොට ඒගොල්ලන් හොඳ පදනමක් දාගෙන තිබුණා කොටස් තුනකින්. එකක් ඒගොල්ලන්ගේ හાર્ඩ්කෝර් ස්ප්‍රිට් එක JVP කියන කට්ටිය. ඒගොල්ලන් ඉන්නවා, අදටත් ඉන්නවා. ඒගොල්ලන් වර්ධනය වෙමින් ඉන්නවා. ඊට පස්සේ NPP කියලා එකතු වෙච්ච රටේ පිළිගැනීමක් තියෙන උගත් බුද්ධිමත් කට්ටිය. ඊට පස්සේ ඒකට ඒගොල්ලන් JVP හાર્ඩ්කෝර් එක්කම වෘත්තීය සමිති ගොඩනගලා තිබුණා. ඊළඟට එකතු කරගත්ත අනුබද්ධ සංවිධාන. අන්න ඒක තමයි එළියට ආපු දේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, එහෙම නැත්නම් රණවිරුවන්ගේ එකමුතුව, ඉස්ලාමික රණවිරුවන්ගේ කාන්තාව එකමිටට, ඒ කියන්නේ අර තියෙන කාන්තා සංවිධානයට අමතරව ඒ වගේ නීතිඥවරුන්ගේ සංගම්, තරුණ කියන්නේ JVP තරුණයෝ නෙවෙයි වෙනත් තරුණයෝ, විශේෂයෙන්ම රජයේ සේවකයෝ, උසස් නිලධාරීන්. දැන් ඔය කියන ප්‍රොසෙස් එක තමයි මේගොල්ලන් ඉස්සරහට යන්නේ. එතකොට අපි තීරණය කරගන්න ඕන අපි මොන විෂයන්ද මේකේ ඉදිරියට ගෙනියන්නේ කියලා. අන්නේ විෂයන් ටික අපි හඳුනා ගන්න ඕන. අපි මම මෙතන විෂයන් කියන්නේ අපි විෂයන් කීපයක් ගත්තා. එක සාමාන්‍ය එතකොට සාමාන්‍ය සංවිධානය ගොඩනැගෙනවා. ඊට පස්සේ අපි බලනවා වෘත්තීය සමිති. කවුරුත් දන්නවා මේකේ කොටස් කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි බලනවා අනුබද්ධිත සංවිධාන. ඇත්ත කතාව කිව්වොත් මේ ටික තමයි මුලින් තියෙන ටික. හොඳට පුහුණු කරා. ඒ කියන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය කිව්වම කොටස් දෙකක්. එක සාමාන්‍ය අධ්‍යාපනය, අනිත් ඒවා මේ අක්ෂේ වැඩ කටයුතු කරගෙන යන. අනිත් එක පසු විපරම්, ඊළඟ එක මම මේ එතනත් අපි අනුබද්ධිත සංවිධාන ඕන තරම් තියෙනවා. අනුබද්ධිත සංවිධාන වල ඉතින් JVP කරු කට්ටිය ලේකම්වරු වෙලා ඉන්නවා, අධ්‍යක්ෂකවරු වෙලා ඉන්නවා. ඉතින් අපේ පක්ෂය සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. නමුත් ඉතින් මේ ටික අවශ්‍ය වෙනවා. මේකේ මේ විෂයන් මම මේ ලියුවේ සීමිතව. මේ කණ්ඩායම තවත් පුළුවන් හොඳ විෂයන් බලලා තීරණය කරගන්න සහ මේ විෂයන් බෙදා ගන්න. සාමාන්‍ය සංවිධානය ඇතුලේ තියෙනවා තරුණ කියන එක. ඒ තරුණ කියලා තමයි බෙදන්නේ. එතකොට මේ තරුණ කියන එක අපිට තව ඕන විදිහට දැන් බෙදා ගන්න පුළුවන්. Y කියලා බෙදලා Z කියලාත් එකක් බෙදා ගන්න පුළුවන් ඕන. එතකොට ඒක විෂයක්.
කොහොමද Y ජෙනරේෂන් එකත් එක්ක වැඩ කරන්නේ Z එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා MC එක. එතකොට ඒක අන්නේ මම උදාහරණ විතරයි කියන්නේ. මට පුදුම හිතුණා මේ මගේ මීඩියා කට්ටිය පොඩ්ඩක් කරවන්නේ නැත්තේ කියලා මේකේ තියෙන මාධ්‍ය ඉගෙනගන්න. මේ මම නම් දකින්නේ සාමාන්‍ය සංවිධානයේ අයිති දෙයක් කියලා මාධ්‍ය විශේෂයක් වශයෙන් ගන්න පුළුවන්. එතකොට ඒකත් දෙකක් විද්‍යුත් මාධ්‍ය ඔන්න සෝෂල් මීඩියා කියලා දැනන්න පුළුවන්. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ලිඛිත මාධ්‍ය ඔය ආදී වශයෙන් ඒවා බෙදා ගන්න පුළුවන්. කොහොමින් හරි මට ඕන කරන්නේ මම කලින් කිව්වා වගේ මේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණා. දැන් පක්ෂ දෙකේම මේවා දුර්වල වෙලා. ඇත්තටම අපි පිළිගන්නවා. ටීවී වල ඇවිල්ලා කිව්වා වෘත්තීය සමිති දුර්වලයි. අනුබද්ධිත සංවිධාන දුර්වලයි. ඒ කාලේක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංඝ අපේ වගේ ගොඩක් තිබුණා. කොච්චරද කියනවා නම් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තමයි මේ ඇදහිම් වැඩේ කරේ. ඒගොල්ලන් වෙනම යුනිට් එකක් වශයෙන් ඇවිල්ලා ඒගොල්ලන් අපි පක්ෂයෙන් දුන්නාම අපි මේ වැඩ ටිකක් අපි දීලා තියෙනවා ආවලුන්ට පළගිහින් මේක පරිශා කරලා දෙන්න බැලුවම එයාලා ඉතාම විශිෂ්ට විදියට ඒක කරා. මොකද ඒ වගේ හොඳම කට්ටිය තමයි යවන්න ඕන. මට මතකයි සාංශසිද්ධ මහත්තයෝ ඔෆිස් එකට ඉටි ගමන් කට්ටියක් ආවා කියලා එතුමාට දැම්මලා ගිහින් බැලුවාම ඇත්තටම එතුමාගේ ගරු කරන ගුරුවරු මට්ටමේ අය ඒගොල්ලෝ හරි සතුටුයි. ඒකට අන්න ඒ වගේ කාර්යයන් බව කරා. ඊට පස්සේ තවත් විෂයක් මේකට අනිවාර්යයෙන්ම අතුල් කරගන්න ඕනේ. ලයනෝ කෙනෙක් කියන්නේ පා මම විදේශයේ කියන්න පුළුවන් කියන්නේ මේ එතකොට මේ ගැටුම් කළමනාකරණය මට මතකයි ඒ කාලේ අපි දිස්ත්‍රික් කළමනාකාර මට්ටමේ කට්ටියට ඒ කියන්නේ මධ්‍යාපනයක් දුන්නා මේ ගැටුම් කළමනාකරණයේ පුරෝගාමියෙක් මහාචාර්ය ජයන්ත සිරිවර්ධන ගැලේ. ඒ වගේ. ඉතින් මම කියන්නේ මේ වගේ විෂයන් ටික අපි අඳුර ගන්න ඕන මේ සංවිධානයේ ගොඩනගලා පවත්වාගෙන යෑමේදී කරා. දැන් අපි අඳුරගත්තා විෂයන් කීපයක්. ඒක මොන ගානක් අඳුර ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ විෂයන් ඔස්සේ කොහොමද අපේ පාක්ෂිකයා පක්ෂ සංවිධානය සංවර්ධනය කරන්නේ කියලා. ඒකට අපි දන්නවා මෙන්න මේවා තමයි කරන්නේ. එහෙම නැතුව මේ වෝට් එක කීයද ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ කීයද පහට එකට අනුපාතයද මේ එහෙම නැත්නම් 146ට එකට අනුපාතයද එහෙම නැත්නම් අපි රාජ්‍ය පාලනය කරපු ප්‍රමාණය අනුපාතයට දේවල් මෙන්න මේ වැඩ ටික කෙනා බෙදා ගන්නවා. එතකොට දැන් මේ අඳුනගත්ත වැඩ සඳහා ජාතික මට්ටමේ ප්‍රධානීන් පත් කරගන්නවා. වැඩ ප්‍රමාණය කී වුණත් ඒකට ජාතික සංවිධායකවරු පත් කර ගන්න ඕන. අන්න අර කියන සාමාන්‍ය සංවිධානය හැරෙන්න ඉතුරු ඒවට පත් කර ගන්න ඕනේ ඒ විෂය ගැන හොඳ දැනීමක් තියෙන පළපුරුදු තියෙන කට්ටිය. ඒගොල්ලෝ ඡන්ද ඉල්ලන කට්ටිය වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ දේශපාලනේ නැති කට්ටියත් එන්න පුළුවන්. සමාජයට මාධ්‍ය වශයෙන් දාන කෙනා මේකේ දේශපාලනේ ඉන්න කෙනෙක් නෙවෙයි. නමුත් එකක් තියෙනවා. මේ අපි කියනවා වූ ක්‍රමවේදයට දකුණ දිනන ගමනට මේ පක්ෂ දෙකේ කමුතුවට කැමැත්තෙන් සාමාන්‍ය භාෂාවෙන් බොක්කෙන් වැඩේට බහින් කට්ටිය. අන්න එහෙම අය දාගත්තාම අපි මෙන්න මේගොල්ලන් දානවා මේ වගේ පේලියකට. එතකොට අපි දන්නවා අපිට තියෙනවා රටේ පළාත් 9ක් 8ක් සක්‍රියව වැඩ කරන්න පුළුවන්. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් තියෙනවා.
ආසන තියෙනවා 160ක් පරණ ආසන. දැන් ගත්තොත් අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙනවා ප්‍රාදේශ සභා සඳහා කොට්ටාස කියලා වෝඩ්ස් කියනවා. ඒවත් මං හිතන්නේ 6000 පමණ තියෙනවා. එතකොට අන්න ඒ ඔස්සේ තමයි යන්නේ. දැන් මේ ඉන්නේ කවුද? National Coordinators. එතකොට ඒ අය ඒ විෂය ගැන මෙහෙම කළා එකතු වෙලා කතා කරලා අර කොහොමදත් එකක් අතරම කියයි අර පක්ෂ වලින් අපි සාකච්ඡා කරලා හදා ගන්න අය අතරේ සියලුම දෙනාට ඉන්න බැරි නිසා පොඩි කමිටුවක් හදා ගන්න වෙනවා මේක මෙහෙවන්න හැම පක්ෂයකම අය ඉන්න. එතකොට මේ කමිටුවත් එක්ක කතා කරලා මේගොල්ලන් මේ අපි කියමු ප්‍රධාන කමිටුව ඒක එන්නේ මෙන්න මේ වටමේසයෙන් ඉන්නේ. වටමේසයෙන් තමයි මේ ප්‍රධාන කමිටුව බිහි වෙන්නේ. මේගොල්ලෝ මේ නැෂනල් කෝඩිනේටර්ස්ලා ඒගොල්ලෝ විශේෂ ප්‍රාමාණිකයෝ ඒ වගේම පක්ෂයට මේ සංවිධානයට භක්තිමත්ව ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට කතා කරනවා මේ මෙහෙම කමිටුවත් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ ස්කෝප් එක දෙනවා මෙන්න මේ ටික තමයි දැන් ඔයාලා මෙහෙම කරන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලන් තවත් ඒක නාට්‍යය කරලා හරි දැනකට ඒ. ඊට පස්සේ අපි හිතමු දැන් අපි අඳුරගත්තා මෙතන තියෙනවා පළාත්. පළාත් 7ක්. දිස්ත්‍රික් 22ක්. මේ 25 කියනවා මම කියන්නේ මෙතන දිස්ත්‍රික්. ඊට පස්සේ ආසන 168ක්. දැන් ඔය හරහා තමයි ඊට පස්සේ තවත් තියෙන කොට්ටාස. මේ දෙක අතරේ ඕනනම් අපිට වෙන් කර ගන්න පුළුවන් පළාත් අවශ්‍ය නම්. ටික තමයි අපේ මූලික මධ්‍යස්ථාන මේක ගොඩනැගීම. එතකොට අපි අර පක්ෂවලට කියනවා මේ පළාතකට ඔයාලගේ කවුරු හරි නම් කරන්න කියලා. මූලිකේ පළාතට මූලිකේ නම් කරන්න කියලා. ඊට පස්සේ අපි පක්ෂවලට කියන්නේ පත් කරන්න කියලා පළාතට අය පළාත් 8ක් තියෙනවා මම 8ක් අඳින්න පුළුවන් ඊට අඩු වෙන අඳින්න පුළුවන්. මේ පළාත්. මේ පළාත් වලට මූලිකව නම් කරන්න කියනවා. එතකොට මෙන්න මේගොල්ලන් කියන දේ මේගොල්ලන් කරීම තමයි මෙතන වැඩේ. මේක නැත්නම් ඒගොල්ලන්ගේ මෙහෙවීමෙන් කරගෙන යනවා. එතකොට මේක කොහොමද වෙන්නේ? මේගොල්ලන් ගිහින් මෙයාලට වැඩ කියනවා. නෑ එහෙම නෑ. මෙතන පොඩි තියෙනවා යුනිට් එකක්. මේ යුනිට් එකට නම් කරනවා කියනවා පක්ෂ වලින් අපි අඳුරගත්තනේ ABCD කියලා ඒ පක්ෂ වලින් නියෝජිත. ඒගොල්ලන්ගේ මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඒගොල්ලන් හිතන නියෝජිතයෝ මේ පක්ෂ වලට මේ පළාත් කමිටුවට දානවා. පළාත් කමිටුව නේ සෝරි මේක මේ පළාත් මෙහෙයුම් කමිටුව. පුළුවන් නම් මේවට හොඳ පුදුයි. එතකොට මේකේ ඉන්නවා දැන් අපිට. මෙන්න මේ වගේ හතර දෙනෙක්. එතකොට මේගොල්ලන් ඇවිල්ලා සාකච්ඡා කරන්නේ මේ අය මේ තමන්ගේ අදහස් මේ කමිටුවට දෙන්නේ. මෙන්න මෙහෙම අපි වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ආවලා ඉතින් මගේ විශේෂ මේක අපි හිතුවත් මෙතන Y generation එකේ කට්ටිය කියමු මේ Y generation එක බාර කෙනා කියලා. එතකොට එයා ඇවිල්ලා එයාගේ ප්‍රොජෙක්ට් ටිකක් හදාගෙන මේගොල්ලන්ට කියනවා මම මෙහෙම කරන්න හදනවා. අපි ඔයාලා මේක ප්‍රැක්ටිකල් නැත්තම් කියන්න.
අපි ඒ ටික කරුනේ කියලා. එතකොට ඒ කියන එක තමයි දැන් මෙතන කවුරුත් ඉන්නවා. අර වටවේසෙම තමයි ඉන්නේ මෙතන ආයේ. මේක ඉන්නේ අඳින්න පුළුවන්. එතකොට ඒ කියන ඒවා මේ පළාතටත් යනවා, මේ පළාතටත් යනවා, මේ පළාතටත් යනවා, මේ පළාතටත් යනවා. දැන් අන්න ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආයි කොහෙවත් එනේව නෙවෙයි ඒ කියන જાති. මේක බලන්න අපිට පුළුවන් මෙතන තියෙන අර කලින් කිව්වා වගේ මොඩරේටර්ස්ලා එහෙම නැත්නම් මේ මොනිටරින් කට්ටිය. එතකොට ඒගොල්ලන් එක බලන්න. මේ අපිට තව ඕනනම් එහෙම කිව්වහම එතකොට මේක ලියන එක හරියන්නේ නැහැ. ගැටුම් නිරාකරණය කරගන්න ඕන නම් සමතකරණයට ඕන නම් කවුරු හරි මෙතනින් තියන්න පුළුවන්. නැතවක ධම්මාව අපි ඉන්නේ රණ්ඩු වෙන්නද කියලා. ඒක ඕනේ නැහැ. එතකොට දැන් මම හිතන්නේ මේ කොටස පැහැදිලි. මේගොල්ලන්ට දෙනෝ මේකේ වැඩේ. ඒගොල්ලන්ගේ සංවර්ධනය කරලා ඒගොල්ලන්ගේ වැඩසටහන් ටික හදා ගන්නවා. නැවතත් ප්‍රධාන කමිටුවේගේ අනුමැතිය ගන්නවා. ඊට පස්සේ වැඩේට බහිනවා. එතකොට පළාත් වලට ඒ අය පත් කරපු කට්ටිය මේ පළාත් වල ඉන්නවා. එතකොට දන්නවනේ මේ හැම එකේම මේ අර කියන්නා වූ හතර දෙනා ඉන්නවා. පාටි හතරටයි. මේ හැම එකම එහෙම ඉන්නවා. ඉතින් ඒක පොදු කතාවක් ආයි කියන්නත් අවශ්‍ය නැහැ වගේ. එහෙම තමයි සංගීතය. එතකොට ඒගොල්ලන් එකතු වෙලා ඒගොල්ලන්ගේ වැඩසටහන ඇතුලේ මේ පළාතේ වැඩේ කරන්න කට්ටිය බෙදා ගන්නවා. එතකොට ඒකත් එක අතකට පාලන මේකක් එහාට මේක යන්න ඕනේ. ඊට පස්සේ ওই විදිහටම දිස්ත්‍රික් මට්ටමේ නියෝජිතව ඉන්නවා. එතකොට මේ දිස්ත්‍රික් මට්ටමට මේ ආත්වලින් මේකට නම් කරලා තියෙනවා. මේ යන්නේ මොකද්ද? මේ යන්නේ ඔක්කොම පරිවිදේ. වැඩ තමයි මේ යන්නේ. ආයි මේ ඕඩර් නෙමෙයි ඕඩර්ස් දෙන්නේ මෙතන කට්ටිය. මේ යන්නේ වැඩ. ආයි මේකෙත් ඉතින් මේ පළාතට අපි ගත්තොත් තුනක් තියෙන්න පුළුවන්. මේ පළාතට දෙකක් තියෙන්න පුළුවන්. දිස්ත්‍රික්නේ. ආයි මේකට දෙකක් තියෙන්න පුළුවන්. ඔය ආදි වශයෙන් මේ කියන්නේ වැඩ. මෙන්න මේව තමයි කරන්න ඕන කියන්නේ. එතකොට ඒ කියනවා කියන එකට මෙයාලා ඊට පස්සේ අවශ්‍ය කට්ටිය පුහුණු කරයි මේගොල්ලන්ගේ උදව් ඕන නැත්නම් මේගොල්ලන්ගේ මේ පළාතේ කට්ටියගේ දක්ෂතාවයේ හැටියට ඒගොල්ලන් කට්ටිය සංවර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ ආසනයට යනවා. එතකොට ආසන මෙතන පළාත් 8යි දිස්ත්‍රික් 22යි මෙතන 160යි. අන්දන මේ වඳින්න ඕන නැහැ. දැන් ඔයාලට තේරෙනවා වැඩේ තේරිලා. එතකොට ඒ ලොකුම මේකේ ආසන 15ක් තියෙනවා. ඒ වගේ මේ ආසන වලට මෙතන යනවා. මේ යන්නේ කල යුතු වැඩ. එතකොට එතනින් අපි කිව්වා කොට්ටාස වලට යනවා. Votes. ඔන්නෝක තමයි වැඩේ. දැන් නැවත කියාගෙන ගියා නම් මේ ටිකපත් කරගත්ත එක්ස්පර්ට්ස්ලා ඒගොල්ලෝ එක තමන්ගේ විෂය තමන් හදන්න ඕන. තමන් හදලා සංවර්ධනය කළා මේකයි අපේ වැඩසටහන කියලා තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක දෙන්න ඕන. ඒක මේගොල්ලන් පාස් කරායින් පස්සේ that's okay.
දැන් ඊට පස්සේ පළාත් මෙහෙයුම් කමිටුවක් තියෙනවා. මෙතන කියන කට්ටිය අර 4 දෙනයි කියන පදනමේ ඔය හැමතැනම 4යි. 4 නැත්තම් කරන් දෙන්නේ ඉන්නවනම් 4යි. එතකොට මේ අපේ කෝට එක වැඩි, අපේ മന്ത്രിලා වැඩි ඒවා නෙවෙයි. එතකොට ඒ 4. 4 දෙනෙක් ඉන්න පස්සේ කියුණා මෙතන 4යි. එතකොට මේ අයක කතා කරලා මේ වැඩ ටික කියන්න ඕනේ. එතකොට මේගොල්ලන් ගන්න බලලා මෙන්න මේ කට්ටිය පත් කරන්නේ මේ විතර ප්‍රධාන මෙහෙයුම් කමිටුව. වෙන කොහෙවත් නෙවෙයි. මෙතෙන් තේන්නේ මෙතන. ප්‍රධාන මෙහෙයුම් කමිටුවට නියෝජිතයා ඉන්නේ මෙතන. ආයේ අපේ කට්ටියගේ ඡන්දෙන් අපි තෝර ගන්නවා ඒව බෑ. දිස්ත්‍රික්කෙට එන්නේ මෙතන. ආසනයට එන්නේ මෙතන. අපේ පක්ෂයට දාන්න පුළුවන් තමයි කැමති කෙනා දාන්න. ඒකට ඒගොල්ලන්ගේ වැඩ ටික කරනවා. අර අධීක්ෂණ කමිටුවට පුළුවන් මේගොල්ලන් කවුද මේක වඩාත් හොඳින් කරන්න කියලා අවංකව බලන්න. මේගොල්ලන් අධීක්ෂණ කමිටුවට සම්පූර්ණයෙන්ම බාහිර පිරිසක් එනවා. ඕක තමයි වැඩේ. මේ ටික කරලා වුණා මේ පක්ෂේ සමර්ථනය වෙනවා. මේකට ඕන තරම් කැලී එකතු කරන්න පුළුවන්. ටික දානුව තව බකට එකතු කරන්න පුළුවන් පළාත ආරෝපණයේදී. මේ කාගෙද මේ මතක කියලා වුවම දන්නවා. ඉතින් ඒක නිසා එහෙම වැඩක් යනකොට මිනිස්සු එකතු වෙන්න කැමති. දුවන්නේ නැති බස් එක කවුරුත් උඩ වෙන්නේ නැහැ. මෙහෙම ගිහිල්ලා අවසානයේ අපි ශක්තිමත් වෙලා ඒ වෙනකොට අපිත් එක්ක එකතු වෙලා නැති අය තව එකතු වෙයි. අනේ එතෙන්දී අපි මැතිවරණයකදී මේ මැතිවරණය දිනා ගන්න කරන්න ඕන වැඩ මෙහෙම නැත්තම් පුජ්‍යලෙන්ට හිරියාර කරනකොට ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඒ අලුත්ම වැඩ ඒක කියන ඕන එකක් වුණ ගමන් CID යනවා විතර කාලයක් තියෙනවා වාසන අනුදානයක. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ටික කරලා අපි අර පළාත් සභා මැතිවරණයට යන්න ඕන. මම නම් හිතන්නේ පළාත් එක එක්කෙනා බෙදාගත්තා නම් මේකේ දකුණු පළාතේ කියන්නේ ඕන පළාතක මහමැතිවරයෙක් සහ ඇමතිවරු 4ක් ඉන්නවා. ඉතින් ඒක උඩ තමන්ගේ බලය බෙදා ගන්න පුළුවන්. අපේ ෂෙඩියුල් ලයිස්ට් ඉදිරිපත් කරලා අන්න එතෙන්දී කොට කතාවේ. එතකොට ඒවා තීරණය කරන්න වෙන්නේ මෙන්න මේ පළාත් කමිටුවේ. දිස්ත්‍රික් කමිටුවේ, ආසන කමිටුවේ. අපි කවුද මේව දාන්නේ? අපි මෙන්න මේ කට්ටිය ආසනේ කට්ටිය කියනවා පළාත් සභාවට මෙන්න මේ අය හොඳයි කියලා. ඒකකින් මෙතන කතා කරලා මෙතනත් කතා කරලා අවසාන මෙහෙම කවුරුනේ ගන්නවා. එක තනි මිනිහෙක් ඉන්න පුළුවන්. ඒ මිනිහා අති දක්ෂ වෙන්න පුළුවන්. සියලු දෙනා ඉන්නවා. ඒකට මේ මිනිහට අවස්ථාවක් හම්බෙන්න. ඉතින් ඔක්කොමයි මට කියන්න තියෙන්නේ. තවත් කියන්න මම හිතනවා මේ ක්‍රමය මේ අපේ පක්ෂ කරන එක වැරද්දක් තියෙනවා. හිතනවා මේක සෝෂල් මීඩියා වලින් පුළුවන් කියලා. ගෝටා ගේම ගැහුවේ සෝෂල් මීඩියා වලින්, JVP එක ගේම ගැහුවේ සෝෂල් මීඩියා වලින්. අරගලේ උදාහරණ ගන්නවා. අරගලේ ගේම ගැහුවේ JVP නෙවෙයි. අරගලේ කරේ වෙනත් පිරිසක් JVP එක අඩාගත්තා. සෝෂල් මීඩියා ඇත්ත වශයෙන් අවශ්‍යයි. ඉතා හොඳට තමන්ගේ අතට පරිණිය යන මතවාද ගොඩනගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක යනවා. නමුත් භූමියේ සංවිධානයක් නැතුව ඡන්ද දිනන්න බෑ. අපි එක මේ සංවිධානය අපි කියමු රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියමු ජනාධිපතිවරයාට ඉන්නවා. යා හොඳයි කියන ලක්ෂ 50ක් හිටියා කියනවා. ලක්ෂ 50ම ඉන්නේ. නමුත් ඒකේ කී දෙනෙක්ද තීරණය කරලා තියෙන මෙයාට ඡන්දයක් දෙන්න ඕනේ කියලා. ඒ පිරිස නැහැ ඒක හදන්න වෙනවා. ඒ පිරිසෙන් කී දෙනෙක්ද ගිහින් ඡන්ද දෙන්නේ මේ ඡන්ද වලට ගිහිල්ලා. ඒ ඡන්ද වලට ගිහිල්ලා ඡන්ද දෙන එක භූමියේ කරන්න ඕනේ. ඒකට සක්‍රීය සංවිධානයක් තියෙන්න ඕන යාන්ත්‍රණය. ඒ යාන්ත්‍රණය JVP එකට තිබුණා. වෝටර් chance එකට හිටියේ බැසිල් හදාපු යාන්ත්‍රණය. අපිට යාන්ත්‍රණයක් නැතිකම නිසා තමයි මේ පක්ෂ දෙකට හිතවත් ලක්ෂ 20ක් විතර ඉන්නේ. එහෙම නැතුව මේක කරන්න බෑ කවදාවත්. අපිට පේනවා පොඩ්ඩු වගේ පක්ෂ සීක්‍රේන් පක්ෂය වර්ධනය කරමින් යන උද්දේශයට වඩා. ඒගොල්ලන්ගේ මැතිවරණය ගැන අහුවම කියන්නේ ආවොන මේ අපේ පක්ෂ වලින් අහුවම කියන්නේ අපි ඒවා දිනනවා අපිට පුළුවන් දිනන්න එහෙම කියලා. පොඩ්ඩුවෙන් අහුවම කියන්නේ හරි ඒක මැතිවරණය ගැන ආවම කතා කරමු. අපි අපේ පක්ෂය සංවර්ධනය කරනවා කියලා. ඉතින් ඒක ඇත්තටම ඒක හරි. අපි ඒ පක්ෂයට අපේ තියෙන කැමැත්ත වෙනම කතාවක්. ක්‍රමවේදය හරි ඉතින් මම මෙච්චර JVP එකේ කරපු සංවිධාන වැඩසටහන හොඳයි කියලා. අර ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම දැන් මගේ
සම්පූර්ණ ඉදිරිපත් කිරීම ඉවරයි. මම දන්නේ වෙන ප්‍රසිද්ධිය මේක කරනවා නම් ඔයාලට ප්‍රශ්න අහන්න තිබුණා, මට උත්තරයක් දෙන්න තිබුණා, එහෙම වුණා නම් තවත් જાති මතු වෙනවා. නමුත් ඉතින් මේක කරන්න යන්න මේ තියෙන අවස්ථාව හැටියට මේ අපි ඇවිල්ලා මම ගැන කියනවා නම් දැන් මම මේ ෆ්‍රීලාන්ස් දේශපාලනය කරන කෙනෙක්, තනියම දේශපාලනය කරනවා. සෞඛ්‍ය තියෙනවා නම්, අතේ සල්ලි තියෙනවා නම් මට මිත්‍රයෝ දෙන්නෙක් ඉන්නවා, ඒගොල්ලෝ එක දේශපාලනය කරනවා. නමුත් අපි මේ යන ගමනට අපි අවශ්‍ය જાති කියනවා. එතකොට තව ඕන කෙනෙක් කියන්න පුළුවන් මේ වගේ ක්‍රම ඉදිරිපත් කරන්න. අර වගේ නිකන් කිසි තේරුමක් නැතුව නායකයෝ කවුද කොහෙද ප්‍රධානත්වයේ කෝට එක කීයද ඒව වැඩක් නැහැ. බෙදෙනවා මිසක් එකතු වෙන්නේ නැහැ. අපිට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රමවේදයක් කරන්න තානික කට්ටියට පුළුවන් මේ මට හිතුණු දේ. ඒ මොනවා හරි එකක් හොඳයි නම් ඒක කරමු. මේක හොඳයි නම් මේක කරමු. බොහොම ස්තුතියි. එකමුතුවට ජය වේවා. කවුලක් ඇතිවි දුකෙන් අපිව මුදව ගන්න හැකි වේවා.